නිබඳ සැරදේ පෙම් කුසුම් නෙලා රන්දමින් වෙලා සුබ පැතුම් විමන් සිරිදේ හද බැතින් පිදෙන සුබ පැතුම් සමග සම්පතින් නිබඳ සැරදේ නෑසියන් අදර හිතවතුන් සපිරි මේ ජය මංගල
I found a love for me. Well, darling, just dive right in and follow my lead. Well, I found a girl, beautiful and sweet. Well, I never knew you were the someone waiting for me. 'Cause we were just kids when we fell in love, not knowing what it was. I will not give you up this time. Well, darling, just kiss me slow. Your heart is all I own, and in your eyes you're holding mine. Baby, I'm dancing in the dark with you between my arms, barefoot on the grass. We're listening to our favorite song. When you said you looked a mess, I whispered underneath my breath, but you heard it. Darling, you look perfect tonight. Well, I found a woman stronger than anyone I know. She shares my dreams. I hope that someday I'll share her home. I found a love to carry more than just my secrets, to carry love, to carry children of our own. We are still kids rehearsing for this moment all my life. So don't act surprised if the feeling starts to carry me away. On this day, I promise forever. On this day, I surrender my heart. Here I stand, take my hand, and I will honor every word that I say on this day. Not so long ago, this earth was just a field, a cold and lonely space without you. Now everything's alive, now everything's breathing, and the story of my life is all about you. Oh, if you feel the cold winds blowing through your nights, I will shout to you. I'm forever here to chase your fears away. On this day, I promise
දියණිය සහ අපේ පුතාගේ විශේෂ කාර්යයක් සමගයි අපි සම්බන්ධ වෙන්නේ. නිසා මේ පිළිබඳව විශේෂ පූර්විකාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා වැඩිහිටියෝ විදිහට අපි මේ දරුවන් යහමඟට යවන්නට අවශ්‍ය කරුණු කාරණා කියා දීම තමයි මේ පූර්විකාව වෙන්නේ. ඒ නිසා මම කුරුණෑගල දිගම්පිටිය මහාවිද්‍යාලයේ විද්‍යාලතුමා ඒ නිසා අපේ පාර්ශවය වෙනුවෙන් මගේ සහෝදරයා වෙනුවෙන් ඒ වගේම ඒ අක්කා වෙනුවෙන් මනාල පාර්ශවයේ ඒ මව ප්‍රමුඛ සියලුම ඔබ සියලු දෙනාම මගේ අයියා වෙනුවෙන් සියලු දෙනාම ගෞරවයෙන් සෙනෙහසින් මේ අවස්ථාවේ නැවත වරක් අපි අත්පොළ සන්නාදයක් දීලා ඔබ සැමව පිළිගනු ලබනවා. එනිසා අද දවසේ මේ අවස්ථාවට සැපෙමින් ඔබ පිළිගැනීමත් සමගම මගේ අක්කා අයියා වෙනුවෙන් පැමිණි මගේ පාර්ශවයේ සියලු දෙනාමත් ඒ ආකාරයෙන්ම සතුටින් මේ අවස්ථාවට පිළිගනු ලබනවා නැවත වරක්. අද දවසේ මේ කාර්ය මෙහෙවීම හා ඔවුන්ට ආශිර්වාද කිරීමේ කාර්යය අපි මේක වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙහෙවීමත් සමගම ඔවුන්ට මනාල මහත්මියගේ පාර්ශවයේ කතාව මට පැවරී තිබෙනවා. අත්‍තරම විවාහය කියන පිළිබඳව අපි නිරන්තරයෙන්ම කතා අහනවා. නිරන්තරයෙන්ම අපේ කතා ඇහෙනවා. නේද අපේ දීදිතුමා. ඒ නිසා නමුත් සමාජයට ගියපුවාම සමාජය තුළ ගනුදෙනුව යන ආකාරය පිළිබඳව අපි මොනවා කිව්වත් මේ වැඩේ අරගෙන යද්දි තමා තේරෙන්නේ මේක අරගෙන යන විදිය කොච්චර දුරට අරගෙන යන්න ඕනද කියලා. මේක අර අපි අර කතාව ගමේ කතාවක් කියන හරියට නිකන් අනුභවයක් කරනවා වගේ කියලා. ඊට හේතුව අර පිටින් ඉඳලා බලනකොට තමයි මේ අනුභවයට මේ අඟුල් කියලා තේරෙන්නේ. කඩට කෙලවුණා නේද අනුභවයක් නිසා. ඊට තාම එක තමයි දන්නේ මේක ටිකක් අඟුල්. නමුත් මේ අඹේ ඉදව ගැනීම සහ මේ අරගෙන යෑමේ කාර්ය කරන්නේ ප්‍රතිවර්තදාන වශයෙන්ම මඩමාලි මහත්මයා සහ මහත්මිය. ඒ නිසා අද දවසේ ඔබට ලොකු කාර්යයක් තියෙනවා, ලොකු වගකීමක් තියෙනවා. ඔබට බාර දෙන අපේ දියණිය දයාදර පුතේ වාසනාවන්ත පුතේ ඔබට බාර දෙන දියණිය පිළිබඳව කිසියම් විදියක සත්‍යාපනයක් කළ යුතු වෙනවා. මොකද මේ සුනිල් අයියා සහ මේ අක්කා ඉතාම හොඳ විනීතවත් මවෙක් සහ පියෙක්. ඒක ඕන කෙනෙක් අපේ පවුලේ ඕන කෙනෙක් මාත් එක්ක එකඟ වෙයි. කිසිදු අයුරක මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැති සමාජයේ කාගෙන්වත් වෙනුමක් මේ වෙනකන් ඇහලා නැති ඉතා හොඳ මාපිය දෙපළක්. අපි දන්නවා දරුවෙකුගේ අනාගතය සඳහා බලපානවා ආර්ය හා පරිසරය කියලා කොටස් දෙක. නිසා මේ ආර්ය හා පරිසරයේ කොටස් දෙකෙන්ම මේ දෙමාපියාට දාව මේ දරුවා ඉතා හොඳින් වැඩුණු දරුවෙක්. එනිසා දැනුම ආකල්ප කුසලතා කියන මේ අංගත්‍රයෙන්ම දියුණු දරුවෙක්. අපි කියනවා අර දායාදයක් දෙනකොට ABCD බලන්න ඕනේ කියලා. A means age වයස, B means beauty ලස්සන, C means caste කුලය, D means dowry. dowry කියලා කියන්නේ මොකද දායාද. ඒ නිසා 1 2 3 තෘප්ත වෙලා නම් මම හිතන්නේ පවුල් දෙක අතර පෑහෙනවා නම් 4 වෙනි කාරණේ තමයි dowry කියලා කියන්නේ. නමුත් අපි දෙන අල්මාරියවත් අපි දෙන ජුවලරිස්වත් නෙමෙයි. නිසා මේ පළවෙනි අංගත්‍රය පළවෙනි තුනෙන්ම මේ දරුවා මේ දියණිය හොඳට ආඩ්‍ය වෙලා තියෙනවා. නිසා කිසි සැකයක් නැහැ. පුතණුවනි මේ දියණිය පිළිබඳව හොඳ සත්‍යාපනයක් හොඳ සහතිකයක් දෙන්න පුළුවන් අපේ මනමාලීගේ පාර්ශ්වය වෙනුවෙන් මේ දරුවාගේ හැකියාවන් ඒ වගේම දක්ෂතාවයන් ඒ වගේම එතුමිය ඒ දරුවා සතුව තිබෙන ඉතාම නිහතමානී ගුණාංගය. මම හිතන්නේ පෞල් ජීවිතයක් ගත කරන්න වැදගත්ම දේ තමයි ඉවසීම. විශේෂයෙන්ම මේ ඉවසීම කියන කාරණේ ඔබ ප්‍රමුඛ කරන්න ඕනේ. දියණිය ඔබට විශේෂ උපදෙසක් දෙන්නට කැමති. ඔබ අදින් පසුව යන්නේ වෙනම සංස්කෘතියකට. ඔබ අදින් පසුව යන්නේ වෙනම දෛනික චර්යාවකට. ඔබට හැඩ ගැසෙන්න වෙනවා ඒ දෛනික චර්යාවට. ඔබ අද අවදි වුණ වෙලාවට හෙට සිට අවදි වෙන්නට බෑ. ඒ පවුලට අනුගත වෙලා පවුලේ යන සංස්කෘතියක් තියෙනවා. පවුල තුල හැදුණු උපසංස්කෘතියක් තියෙනවා. ඒ පවුල තුල කතා බහ කරන යන්නේන ගමන් විලාස පිළිබඳ අවබෝධයක් ගන්න ඕනේ. ඒ නිසා ඔබට දියණියට දෙන පළවෙනි අවවාදය තමයි ඔබ ඉස්සල්ලාම ගිහිල්ලා තමන්ගේ බිරිඳගේ කාර්යභාරය කරන්න කලින් හොඳට කියවන්න. බිරිඳගේ කාර්යභාරය මොකක්ද කියවන්න වෙනවා. ඔබගේ සැමියාගේ කාර්යභාරය සැමියාගේ සිතුත් පැතුම් කියවන්න. ඒ පවුලේ ජේෂ්ඨයන්ගේ කාර්යභාරය හොඳට කියවන්න.
කියුවට පස්සේ ඔබට හොඳ අවබෝධයක් එනවා මම මේ පවුල තුලට අනුගත වෙන්න ඕනේ අවනත වෙන්න ඕනේ කොහොමද කියලා. මහන්සියෙන් වැඩ කරන කියන කාරණේ තව දෙකක් වෙනවා. පුතේ ඔබෙන් ඉල්ලන පළවෙනි ඉල්ලීම තමයි අපේ දියණියට කාලයක් දෙන්න ගොඩක් හැඩ ගැහෙන්න. ඔබේ පරිසරයට හැඩ ගැහෙන්න. ඔබේ සිතු පැතුම් වලට හැඩ ගැහෙන්න. ඔබේ මවගේ ආකල්ප බල්ල විදිහට පොඩේට හැඩ ගැහෙන්න ටික කාලයක් අපේ දියණියට දෙන්න. ඊට පස්සේ ඒ අනුව ඒ දරුවා අනුගත වෙයි. එහෙම පෑහීමක් ඇති වුණොත් අපි හිතනවා මේක ඉතා හොඳින් ගලාගෙන යයි අර අනුව අපිට රසවත් කරගන්නට පුළුවන් වෙයි කියන කාරණා. අනික තමයි දිනුවක් වෙන්න නම් එතනින් එහාට ඔබ දෙපළයි අපි මේ මොන කතන්දර කිව්වත් මෙතනින් එහාට අර දාණයට බණ කියලා ආම්දුරු කියන පස්සේ සාදු කියන පස්සේ ඔක්කොම කාගවත් ඔළුවේ නෑ. බණ තියනවද කාගවත්? නමුත් මේ කාර්ය අර යන්නේ ඔබ දෙපළ. ඔබ දෙපළයි මේකට පෑහෙන්න ඕනේ. දෙදෙනාම මහන්සියෙන් වැඩ කරන්න ඕනේ මෙතනින් එහාට අනාගතය අරගෙන යන්න. ඔබ කරන රැකියාව කුමක් වුවත් එතනින් එහාට අරගෙන යන්න. මම දන්නවා අපේ ජීවිතයක දුවේ පුතේ ප්‍රධාන ජීවිත තුනක් තියෙනවා අපේ ජීවිතේ. මේක ගොඩක් අය අවබෝධ කරගන්න නැහැ. ජීවිතයක තියෙන ප්‍රධාන ජීවිත තුනක්. පළවෙනි ජීවිතය තමයි අපේ වෘත්තීය ජීවිතය, ප්‍රොෆෙෂනල් ලයිෆ් කියන්නේ. ඊළඟ එක තමයි ඊළඟ වෘත්තීය ජීවිතයත් එක්ක තියෙනවා ගෘහ ජීවිතය. ඊළඟට තියෙනවා පෞද්ගලික ජීවිතය. මේ ජීවිත තුනක් අපේ තියෙනවා. එහෙනම් වෘත්තීය ජීවිතය කියන්නේ මොකද්ද? ඔබ කරන වෘත්තියෙන් දිනෙන් දින ඔබ ඉහළට යනවා. ඒක පොල් කන්න මිනිස්සයා වෙන්න පුළුවන්. පොල් කන්න මිනිස්සයාද පොල් ගෙඩි 20ක් කඩනවා නම් හෙට 21ක් කඩන්න පුළුවන්. ඒක තමයි වෘත්තීය ජීවිතයෙන් ඔබ ඉහළට යනවා කියලා කියන්නේ. ඊළඟට ගෘහ ජීවිතය කියලා කියන්නේ husband and wife, daughter and son, පෞල් කුටුම්බිය තුල තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය වර්ගන ආකාරය. ඒකත් අභියෝජනීයව වර්ගන යන්න ඕනේ. ඒතකොට වෘත්තීය ජීවිතයක් තියෙනවා. පෞල් ජීවිතයක් තියෙනවා. ඊළඟට පෞද්ගලික ජීවිතයක්. මේකට කාටවත් කතා කරන්න බෑ. මේ පෞද්ගලික ජීවිතේ නැවත කොටස් දෙකක් අපි කතා කරනවා. මොකද්ද? ලෞකික ජීවිතය සහ ආධ්‍යාත්මික ජීවිතය. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ තියෙන ආධ්‍යාත්මික පැත්ත. අපි යන තැනට පාර හදා ගන්නවා, පින් දහම් කරනවා. ඊළඟට ලෞකික පැත්ත. ඒතර මේ ජීවිත තුනම සමවරගෙන යන්න ඕනේ ලිපක ලිප් ගල් තුන වගේ. එහෙම අරන් කියොත් තමයි මේ ජීවිතය අපි කියන්නේ බැලන්ස් ලයිෆ් එකක් කියලා කියන්නේ. සමබර ජීවිතයක්. ඒ නිසා අපිට මේ පණිවිඩයක් දුන්නේ මේ ස්තර තුනම හොඳට ස්පර්ශ කරගෙන සමපාත කරගෙන ඔබට යන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳ වටිනා ජීවිතයක්, වෘත්තීය ජීවිතයක්, ගෘහ ජීවිතයක් වගේම පෞද්ගලික ජීවිතයක් ඔබ අරගෙන යන්න. ඒ නිසා ඔබ මහන්සියෙන් වැඩ කරන්න ඔබට තව කාලය තියෙනවා, අර ඉතිසි කියමනක් තියෙනවා. Hard work is the key that opens the door of the success. Hard work is the key. මහන්සියෙන් වැඩ කිරීම තමයි යතුර that opens the door, දොර විවර කරන of the success සාර්ථකත්වය. එසා ඔබ සාර්ථකත්වයට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ජීවිතයේ හොඳ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා නම් දෙදෙනා අවසන් කරනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නැවත වරක් මනමාල පාර්ශ්වයේ ස්තුතිවන්ත වෙමි. මම ගෞරවයෙන් ආරාධනා කරනවා මනමාල පාර්ශ්වයේ කවරෙකුට හෝ මේ අද දවසේ තමන්ගේ ජීවිතය ආරම්භන මේ දුවටයි පුතාටයි ඕදන්නේ නැති ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම දෙපාර්ශ්වයේ ඥාතීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව මේ අපේ වජිර පුතාට ඒ දිනේටත් අපි සියලු දෙනාගෙන්ම අපි ප්‍රාර්ථනා කරන ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව. මම හිතන්නේ අපේ දුංගය වුණා නම් මම ආදරය කරන අපේ සහෝදරේ මොනෑම ප්‍රශ්නයකදී වුණත් මගේ ඉස්සරට ඇවිල්ලා මල්ලි මෙහෙමයි කියලා කතා කරනකොට ඒ නිසා තමයි මම මේ අද වගේ වැඩ කොච්චර තිබ්බත් ඒක සියල්ලම පැත්තකට දාලා අපි ආබේතුන් ගියා මතක් කරනකොට මෙතෙන් යන්න ඕනේ කියලා මට හිතුණා. ඒ තරම් අපේ මගේ ළඟම ඥාති මගේ අම්මගේ අයියාගේ පුතාගේ පුතා තමයි වජිර පුතා. ඉතින් මම චූටි කාලේ ඉඳලා දන්නවා. ඒ නිසා තමයි මට බයස්සක් නැතුව කියන්න පුළුවන් මේ දිනේ කිසිදු අසාධාරණයක් වෙන්නේ නැහැ. කියන්නේ නැහැ එතුමා. දරන හොඳ පුළු ඥානයක් තියෙන ව්‍යාපාර කටයුතු කරගෙන දේපල දියුණු කරගත්තාම මම හිතන්නේ හොඳට ජීවත් වෙන්න හොඳ මුදලක් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා සියලු ඥාතීන්ගේ වෙනුවෙන් ත්‍රිවිධ රත්නය ආරක්ෂාව මේ අවස්ථාවේදී නැවතත් ප්‍රකාශ කරමින් මම හිතන්නේ අද දින උදේ අපේ ඥාතීන් සියලු දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වෙච්චිලා ඉඳලා අපේ මේ මනමාල මහත්මියගේ දිනියගේ දෙමව්පියන් විසින් මේ සහෝදර සහෝදරියන් විසින් ඥාතීන් විසින් අපේ ඥාතීන්ට ඉතාමත්ම සුහද විදියට ඉතාමත් උසස් සම්දලෙන් සංග්‍රහ ආදී අපිට පිළිගන්නු ලැබුවා.
අපි මේ සංග්‍රහ කෑම බීම යනාදී සියලු දේවල් භුක්ති විඳා ඉතාමත් නොහොදී ඉතින් ඒ අතරතුරදී යම් කිසි දෙයකින් අපේ කවුරු හෝ අතින් යම් කිසි හෝ වරදක් වුණා නම් අපිට ඒ සම්බන්ධ සමාජයේ වචනය කරන්න ඕනේ. අපි සිංහල බෞද්ධයෝ වශයෙන් අපිට ඔය සෑම දෙයක්ම කතා කරලා සම්මන්ත්‍රණය කරලා විසඳ ගන්න පුළුවන් පුජ්‍යලෝ. ඉතින් ඒ නිසා මා කවුරුකටත් ඉදිරියට මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ විස්කල් පරම්පරාවේ අවසාන පුරුක වජිර පුතා ඒ කියන්නේ මගේ ආත්තා තමයි විස්කල් රාළහාමි රටේ ලේකම් රාළහාමිගෙන් තමයි අපේ පරම්පරාව පැවතීගෙන ඉන්නේ. ඉතින් අපි අබේතුංග අයියාගේ දයාබල පුතුණන් වජිර පුතා ඉතින් විස්කල් පරම්පරාවේ ගෞරව ලම්බය ආරක්ෂා කරගෙන මේ කටයුතු සාර්ථක කරගන්නට හැකියාව තියෙනවා. ඒක තවතවත් කටයුතු සාර්ථක කර ගැනීමට ලැබේවායි කියලා අපි සියලු ඥාතීන් විසින් ප්‍රාර්ථනා කරමි. දෙදෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව දීලා හොඳ යුග ජීවිතයක් හොඳ වාසනාවන්ත ජීවිතයක් හදවතින්ම අපේ ඥාති සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම නිර්වාණ සරණ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ මූලාසනයේ ඔබවන ඒ කුරුණෑගල විද්‍යාලයේ විදුහල්පති ඒ තැන්පත් ඒ මහත්මයාට ඉතාමත්ම ගෞරවය යුක්තව හෘදයාංගම ස්තුතිය පුද කරනු ලබනවා. මෙවැනි අවස්ථාවලදී තමන්ගේ කාලය ශ්‍රමය දාඩිය කඳුළු වගුරුවාගෙන මෙවැනි අවස්ථාවන් වලට සම්බන්ධ වෙලා මම හිතන්නේ ඒ අනාගත දූපුතුන් දෙපළට නව යුග ජීවිතයක් ගත කිරීම සඳහා තවසුළු මොහොතකින් සදාටම මෙම දෙමව්පියන් දෙපළගෙන් නික්මලා තමන් නුහුරු ප්‍රදේශයකට ගමන් කරන්නා වූ දියණියට යම්කිසි අවවාද අනුශාසනාවක් දෙනු ලැබුවා මම ඒක අසත්‍ය. ඉතින් ඒ වගේ මේ මනාල මහත්මයාගේ පාර්ශවය නියෝජනය කරන අප මම හිතන්නේ මාව අඳුරන ඇති නීතිඥ මහත්මයා ඉතාමත්ම අවවාද අනුශාසනා ටිකක් ලබා දෙනු ලැබුවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ යම්කිසි තැනකදී නීතිඥ මහත්මයාගේ කටින් යම්කිසි දෙයක් ප්‍රකාශ කරනු ලැබුවා. විශේෂයෙන්ම ඊට එහාම අවවාද අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද අපට එක දිනේ තිබෙන නිසාවෙන්. ඉතින් ආදරණීය දියණියනි ඔබ වෙනුවෙන් තමයි මට මේ වචන දෙක තුන කතා කරන්නට අවස්ථාව ලබා දෙනු ලැබුවේ ඒ විදුහල්පතිතුමා විසින්. එහෙමනම් මේ මොහොතේ මම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ මහත්මයාට නැවතත් ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඔබ දෙපළ මෙතෙන් පටන් ඒ ගමන් ගන්නා වූ යුග ජීවිතය නොයෙක් කරදර බාධක අතරමඟදී ඇති වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ දස මාසයක් පුතේ හොයාගෙන මෙලවට දායාද කරපු ඒ තමන්ගේ රත්තරන් ආදරණීය අම්මා කිසිදිනක ඔබගේ ජීවිතය ජීවත් වන කාල පරාසය තුල ආදරණීය අම්මවත් ඒ ආදරණීය පියාණන් වහන්සේවත් අමතක නොකර නීතිඥ මහත්මයා කිව්වා වාගේ ඔබට ඉන්නේ මනමාල මහත්මයාගේ එහෙම නැත්නම් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් ආදරණීය මම පමණයි. ඒ දෙපළත් හරියාකාර එම මෑණියන් වහන්සේ හරියාකාරව බලා හදාගෙන ඒ යුග ජීවිතයට තව තවත් එම දෙමව්පියන්ගේ ආශිර්වාදය අරගෙන ඔබගේ යුග ජීවිතය සපවත් කරගන්නට ඔබට ආධිකාර කරගන්න කියන ඉල්ලීම මේ මොහොතේ මා ඉතාමත් මොනකමින් ඉල්ලා සිටිනවා. ඒ මොකද විවාහ ජීවිතයට අතුරත් වුණාට පස්සේ දස මාසයක් කුසේ හොයාගෙන මෙලවට දායාද කරපු තමන්ගේ රත්තරන් අම්මා ඒ තැනට උස්මහත් කරන්ට ශක්තිය ධෛර්යය දුන්නු තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ නොකලකන සමාජය පසුතලයක තමයි අද මේ මොහොතේට අපි මේ කාලය ගත කරන්නේ. මොකද මම සමාජශීලී සංවිධායකවරයෙක් වශයෙන් මම මේ දේ දකිනවා. ඉතින් එතනදී මේ මනාල මහත්මයාගේ පාර්ශවයේ යම් කිසි තැනක හිස්කඩක් තිබෙලා ඔබට අවවාදයක් දුන්නා. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මනාල මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේ I've dreamed 1,000 times before of you in white, standing at the door, holding flowers in your hands, walking slowly, step by step. Every moment led us here, through every joy and every tear. We crossed the storms, we faced the rain, but love remained,
it never changed. Now you're standing here right in front of me, a vision more than I could ever dream. You said the best is yet to come, it's true. But my love, the best is simply you. Loving you's the greatest thing I've done. Loving you's the luckiest I've won. Through mountains high and valleys low, we've seen the stars, we've watched them glow. Every step side by side, you're my heart, my love, my guide. Every moment led us here, through every joy and every tear. We crossed the storms, we faced the rain, but love remained, it never changed. Now you're standing here right in front of me, a vision more than I could ever dream. You said the best is yet to come, it's true. But my love, the best is simply you. Loving you's the greatest thing I've done. Loving you's the luckiest I will. Hand in hand we'll chase the sun. Through endless days our love's begun. And if forever's just a word, then let's rewrite it with our world. Now you're standing here right in front of me, a vision more than I could ever dream. You said the best is yet to come, it's true. But my love,